ආයිබෝන් මෙම වීඩියෝගේදී අපි 8 වෙනි LOS එක සාකච්ඡා කරන්නේ 4 වෙනි පාඩමේ පොදු ජර්නලය තමයි මාතෘකාව. දැන් අපි කලින් මූලික සටහන් පොත් ಜಾති මම හිතන්නේ 4ක් හරි 5ක් හරි සාකච්ඡා කළා. මුලින්ම මුදල් පොත, ඊට පස්සේ ගැණුම් ජර්නලය, ගැණුම් ජර්නලයෙන් පස්සේ ආපසු යවුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය. ඒ ටික අපි දැනට සාකච්ඡා කළා. මේ තියෙන්නේ මූලික සටහන් පොත් වල අන්තිම සටහන් පොත පොදු ජර්නලය. මේකේ අර අනිත් උඩ අපි කලින් සාකච්ඡා කරපු එව්වට යන්නේ නැති ගණුදුන ටික සාකච්ඡා කරන එක තමයි මේ සටහන් කරන එක තමයි පොදු ජර්නලයේ අරමුණ. දැන් ව්‍යාපාරික සිදුවන සෑම ගණුදුනක්ම ලෙජරේ සටහන් කිරීමට පෙර කිසියම් වූ මූලික සටහන් පොතක අනිවාර්යෙන් අදුවක් කළ යුතුයි. මොකක් හරි ලෙජරේ ටී වලට දාන්න කලින් ඒකේ සටහනක් මේ පොදු ජර්නලයක මූලික සටහන් පොතක අපි සටහන් කරලා තියෙන්න ඕනේ. එබැවින් මුදල් සම්බන්ධ ගණනුව සටහන් කිරීමට මුදල් පොත භාවිතා කරයි. දැන් මුදල් පොත කියන එක දිත්කාරයක් කරන, ඒ කියන්නේ ඒක ජර්නලයේ කොටසකුත් වෙනවා. ඒක මූලික සටහන් පොතක් විදිහටත් අපි පාවිච්චි කරනවා. එතකොට ණය සම්බන්ධ ගැණුම් හා විකුණුම් වාර්තා කිරීමට ගැණුම් හා විකුණුම් ජර්නලය භාවිතා කරයි. ණය සම්බන්ධ දේවල් සටහන් කරන්න ගැණුම් හා විකුණුම් ජර්නල භාවිතා කරනවා. දැන් ඉහත සඳහන් ගණුව වලට අමතරව සිදුවන ගණුදුන සටහන් කිරීමට පොදු ජර්නලය භාවිතා කරයි. මේක අපි කලින් වීඩියෝ එක සාකච්ඡා කළා. මේ තියෙන්නේ කලින් වීඩියෝ එක තිබිච්ච එක. දැන් මේ වගේ ගණුදුන ජාති ගොඩක් එනවා ව්‍යාපාරේ. ඒකට මූලාශ්‍රය ගැන දින අපි ගණුදුන උනා කියලා සාක්ෂියක් හැටියට. එතකොට මේව සටහන් කරන්න මේ එකේ ගණුදුන මූලික පොත් විශේෂ මූලික පොත් ජාති ටිකක් තියෙනවා. මුදල් ලැබීම හා මුදල් ගෙවීම සටහන් කරන මුදල් පොතේ සුළු වියදම් ජාති ටිකක් තියෙනවා. කියන්නේ පොඩි පොඩි ගණුදුන වලට සටහන් කරන්න සුළු මුදල් පොත පාවිච්චි කරනවා. මුදල් පොතේම එක ජාතියක් ඒක. ව්‍යාපාරික සිදුවන ජංගම ගිණුම් ආශ්‍රිත ගණුදුන, ඒ කියන්නේ චෙක් පත් වලින් ගණුදුන කරනවා. ඒක බැංකු ගිණුමේ සටහන් කරන්නේ. මේ මුදල් පොතේම එක එක ප්‍රභේද. ඒතර බාණ්ඩ ණයට ගැනීම සම්බන්ධයෙන් ඒතර එව්ව මුදල් පොත සම්බන්ධ වෙලා නෙමෙයිනේ. එතකොට එව්ව යන්නේ ගැණුම් ජර්නලයට. ආපසු යැවීම එව්ව ආපසු යැවුම් ජර්නලයට. බාණ්ඩ ණයට විකිණීම ඒක විකුණුම් ජර්නලයට. බාණ්ඩ ආපසු එවීම එව්ව ආපසු එවුම් ජර්නලයට. දැන් මේ හතට නෙමේ අනිත් ඒවා දින අනිකුත් මූලික පොත් වල සටහන් නොවු ගණුදුන. මේ දැන් මේ ටික සටහන් වෙන්නේ නැති දේවල් තමයි පොදු ජර්නලයේ අපි සටහන් කරන්නේ. ෂෙයා, බොල් ණය, උපචිත වියදම්, අනම්මන හිම ජාති ටිකක් තියෙන එක අපි සාකච්ඡා කරමු. දැන් ඉස්සඳහන් ගණුදුන වලට අමතරව සිදුවන ගණුදුන සටහන් කිරීම පොදු ජර්නලය භාවිත කරයි. මේකේ මූලාශ්‍රය කියන්නේ තමයි ජර්නල් වවුචරය. ජර්නල් වවුචරය තමයි මූලාශ්‍රය කියන්නේ. මේකේ තමයි මේ ආකෘතියක් පොදු ජර්නලයේ මුලින්ම දිනේ දාන වවුචර් අංකයේ විස්තරය දාද්දි මුලින්ම හර සටහන මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ බැල සටහන ලියන්නේ පොඩ්ඩක් මේ මෙතන ඉඩක් තියලා ඉවරලා බැල සටහන ලියන්න ඕනේ. ඊට යටින් ඒ ගණුදුන වලට අදාළ පොඩි විස්තරයක් ලියන්න ඕනේ. මොකක්ද උනේ කියලා. ඊට පස්සේ හර සටහන් හර වටනාගම මෙතෙන් දෙනවා, බැල වටනාගම මෙතනින් ලියනවා. දැන් අර මම කලින් කිව්වා වගේ සටහන් කරන්නේ මොනවද පොදු ජර්නලය කියලා අපි දැන් සාකච්ඡා කරන්නේ. මුලින්ම ආරම්භක සටහන්, ආරම්භක ශේෂ අපි ටීගණුම් වල ලියන්න කලින් අපි මේ පොදු ජර්නලයේ එන්ට්‍රියක් දාලා තියෙන්න ඕනේ. මොකද හැම වෙලේම ජර්නල් වල මොකක් හරි මේ සටහනක් තියෙන්න බෑ account වල අපි දෙයක් කරන්න කලින්. එතකොට මුලින්ම වත්කම් වාක්‍යයෙන් ප්‍රාර්ථන ජර්නල් ගත කිරීම. ටී account වල ශේෂ දැමීමට පෙර මේ ආරම්භ සටහනක් අපි ජර්නල් වල දාලා තියෙන්න ඕනේ. ස්ථාවරවත්කම් ණයට ගැනීම හා ණයට විකිණීම. දැන් ණයට ගත්තොත් එහෙම දැන් ස්ථාවරවත්කම් ගත්තොත් එහෙම මෙවුව මේ අර කලින් සාකච්ඡා කරපු જાතිය නෙමෙයි. මෙවුව එන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න ඒවා තමයි ණයට ගන්න බඩු තමයි ගැණුම් ජර්නලයට යන්නේ. ඒ වගේ මේ විකුණන්නෙත් අපි විකුණන බඩුනේ. විකුණන්න තියෙන බඩු විකුණුත් තමයි විකුණුම් ජර්නලයට යන්නේ. මෙතන ගන්න මේ ස්ථාවරවත්කම් මේ ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුලේ ලී බඩු, කාර්යාල උපකරණ ඒ වගේ જાති. එතකොට මේවා ගත්තොත් එහෙම ණයට දැන් මේවා සල්ලි දීලා ගත්තොත් එහෙම මෙතන ණය හිමි කතාන්දරයක් නැහැ. වත්කම් ගිණුම හර වෙනවා. මෙතන මුදල් ගොත බැර වෙනවා. මුදල් යනවනේ අපි අදින්. වත්කම බැර. මේ අපිට විකුණුවොත් එහෙම අක්කර දෙයක් වත්කම් ගිණුම බැර වෙනවා. මොකද වත්කම අයින් වෙනවා. මේ විකුණීමේ සල්ලි වෙනවා. එතකොට මුදල් පොත හර වෙනවා. දැන් මේ ණයට කතන්දරේ හින්දා වත්කම් ගිණුම හර වෙනවා. මොකද මේ අපි වත්කමක් අරගෙන ඒතකොට ණය හිමි ගිණුම තමයි බැර වෙන්නේ. වාකීම් වැඩිම බැර වාකීම් හින්දා. විකිණීම මෙතෙන්දී මේ දැන් වත්කම
අපි විකුණන හින්දා වත්කම අයින් කරන්න ඕනේ. අපේ වත්කම් දැනට තියෙන ඒවා. ඒතකොට වත්කම් ඒ අදාළ වත්කම් ගිණුම බැර වෙනවා. මේ අපි මෙතන ඕපන් කරන වත්කම් ඉවත් කිරීමේ ගිණුම කියලා එකක්. ඒක නිකන් ටෙම්පරරි తాවකාලික ගිණුමක්. මොකද මෙතන දිස්තරම් සමාන වෙන්න. ඊට පස්සේ මේක දැන් ගණදෙනුව කන්ෆර්ම් වුණාම අනිත් පාර්ශවයෙන් ඒක අපි දැන් ණයගැති ගිණුම හර කරනවා. මොකද දැන් මෙයාගේ සල්ලි හම්බෙලා නැහැ නේද තාම. ඒකට ණයගැති කියන්නේ වත්කම් වැඩි වීම හර. ඊට පස්සේ මේ අර වත්කම් ගිණුම අපි කැන්සල් කරලා දානවා. වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර. මේ අර මේ අපි බැංකු සංසුන්ගදී කතා කළේ අකුරු චෙක්පත් ගිණුම කියලා. අන්න ඒ වගේ එකක්. එතකොට දැන් තුන්වෙනි සටහන් ජාතිය තමයි වැරදි නිවැරදි කිරීම පිළිබඳ සටහන්. වැරදි සොයාගත් පසු ඒවා ගිණුම් තුල නිවැරදි කිරීමට ප්‍රථම පොදු ජර්නලයේ සටහන් තැබිය යුතුයි. මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා නම් කියන්නේ ඉස්සරහන් ක්‍රමයේ වැරදි වෙන්න පුළුවන්. නැත්නම් අපි වැරදි සංඛ්‍යා යොදන්න පුළුවන්. amount වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ වැරදි කරලා තියෙනවා නම් ඒක T account එක හදන්න කලින් අපි පොදු ජර්නලයේ සටහනක් දාලා දෙන්න ඕනේ. ගැළපුම් සටහන් ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේදී සමහර ගණතුන් ලෙජර් ගිණුම් තුල සටහන් වී නොතිබීමට පුළුවන්. මේවා සටහන් කිරීමට අදාළ මූලික සටහන පොදු ජර්නලයේ යෙදිය යුතුයි. දැන් උපජිත වියදම් වගේ දේවල් වසර අග අපි T account එකේ මේ ඇඩ්ජස්ට් කරනවානේ. ඒක නිකන් එකතු කරනවානේ. උපජිත වියදමක් තියෙනවා නම් ගෙවලා නැති. ඒක අපි ඒ අදාළ වියදම් ගිණුමට හර කරන්න ඕනේ. මොකද උපජිත වියදම් හින්දා වියදම වැඩි වෙනවානේ. වසරට අදාළ. එතකොට ඒක ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න කලින් අපි පොදු ජර්නලයේ මේ පොඩි සටහනක් දාලා තියෙන්න ඕනේ. මාරු කිරීම පිළිබඳ සටහන් එක ගිණුමක ඇති වටිනාකම තවත් ගිණුමකට ගෙන යාම සටහන් කිරීම. දැන් ණයගැතියෙකු තමන්ගේ ණය පිරීමට මුදල් හැර වෙනත් යමක් ලබා දීම. ණයගැතියෙකු තමන්ගේ මේ හිතන්න රුපියල් 1000ක ණයක් කරන් තියනවා කියලා. ඉතින් එයා ඒක පියවන්න එයා මුදල් වලින් දෙනවා හැරෙන්න එයා මොකක් හරි එයාගේ වස්කමක් අපිට ලබා දෙනවා. එතකොට මුදල් සම්බන්ධයක් නැහැ. එතකොට එයාගේ ණයගැති ගිණුම බැර වෙනවා. මොකද එතකොට වත්කම කැන්සල් වෙලා යනවා. ණයගැති කියන වත්කම අපිට නැති වෙලා යනවා. මොකද එයා සල්ලි ගෙවලානේ. එතකොට මේ අපිට වත්කමක් හම්බ වෙන හින්දා එතකොට ඒ වත්කම් ගිණුම හර. පියවීමේ සටහන් ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ ලාභය සෙවීම සඳහා ලාභය කියවම ඔයාලට මතක් වෙන්න ඕනේ ආදායම අඩු කිරීම වියදම් කියන එක. සෙවීම සඳහා ආදායම් හා වියදම් ගිණුම් ශේෂ කර ඒවා වෙනදා ලාභ ගිණුමට මාරු කිරීම සටහන් කිරීම. දැන් වෙනදා ලාභ ගිණුම හදද්දී අපි ගලවන්නේ ආදායම් හා වියදම්. මොකද ආදායම් හා වියදම් අඩු කරලානේ අපිට සුද්ධ ලාභය ගන්න වෙන්නේ. ඊට පස්සේ සුද්ධ ලාභය තමයි අපි ප්‍රාග්ධනයට ගලවන්නේ. එතකොට තමයි ඒක තමයි දැන් මං කිව්ව වත්කම් සමානයි වාකිම් දන හිමිකම් කියලා. හිමිකම් කැඩෙනවා ප්‍රාග්ධනය සහ ලාභය කියන එක. දැන් වත්කම් සමානයි වාකිම් දන හිමිකම් කියන එක තමයි ශේෂ පත්‍රයෙන් පෙන්නන්නේ. එතකොට මේකේ මේ හිමිකමේ කොටස ප්‍රාග්ධනය තියෙනවා. ඒ ප්‍රාග්ධනයට අපි ලාභය එකතු කරන්න ඕනේ. ඒ ලාභය අපි ගන්නේ වෙනදා ලාභ ගිණුමේ. වෙනදා ලාභ ගිණුමට ඒ ලාභය අපි අරගන්න ආදායම් හා වියදම් අපි වියදම් ගිණුම් තියනවානේ ව්‍යාපාරේ. ඒව අපි ටැලි කරලා අවසාන ශේෂය අපි වෙනදා ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. මේක උදාහරණයක් ගත්තොත් එහෙනම් වසර අග විකුණුම් ශේෂය හා මේක වැරදි. ගණුම් ශේෂය කියන එක වත්කම් ගිණුමක්. වත්කම් ගිණුම් මේකට අදාළ වෙන්නේ නැහැ. ආදායම් හා වියදම් ගිණුම් විතරයි මේ ලාභය හොයන්න අපි ගන්නෙ. එතකොට විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. මේකට අදාළ විකුණුම් පිරිවැය තමයි හොයන්නේ නිෂ්පාදන ගිණුමෙන්. නිෂ්පාදන ගිණුම අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එතකොට මේ නිෂ්පාදන ගිණුමෙන් එන විකුණුම් පිරිවැය අඩු කරලා ඉවරලා විකුණුම් වලින් අපිට ලාභය හොයාගත්ත හැකියි. එතකොට ආදායම අඩු කිරීම වියදම් සමානයි ලාභය. එතකොට මම උදාහරණයක් පෙන්නොත් මේ තියෙන කම්පැනි එකේ ඇනුවල් රිපෝට් එක මේ වෙනදා ලාභ ගිණුම ඒගොල්ලන්ගේ රෙවෙනියු කියන්නේ විකුණුම් ගිණුමේ ප්‍රමාණය තමයි මේ පෙන්නලා තියෙන්නේ. cost of sales නිෂ්පාදන පිරිවැය ඒක අර නිෂ්පාදන ගිණුමෙන් ගන්නෙ. ඒක මේ ප්‍රමාණය. ඒතකොට මේ රෙවෙනියු එකෙන් cost එක අඩු කරපුවාම profit එක අපිට ගන්න පුළුවන්. දැන් මේ අනිත් තියෙනවා තියෙනවානේ. other income distribution expenses. දැන් other income කියන්නේ මෙව ආදායම් ගිණුම්. මේ ආදායම් ගිණුම් ටික ටැලි කරලා ඉවරලා other income කියලා මෙච්චර ප්‍රමාණයක් දීලා තියෙනවා. distribution expenses administrative මෙව මේ වියදම් මෙව්වත් මේ ඒ අදාළ ගිණුම් ටික තියෙනවානේ. ගිණුම් ඔක්කොම ටැලි කරලා ඉවරලා එන සම්පූර්ණ අගයන් තමයි මේ දීලා තියෙන්නේ. මේ statement of comprehensive income ආදායම් වෙනදා ලාභ ගිණුම තියෙනවානේ. මේකේ ආදායම් වියදම් ගිණුම් විතරයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් මෙතන මේ අගයන profit for the year කියන එක මේක අයිති වෙන්නේ අයිතිකරුවන්ට. එතකොට අයිතිකරුවන්ට අයිති හින්දා අපි මේක ශේෂ පත්‍රයේ තියෙන මේ
ප්‍රාර්ථනයට අපි එකතු කරනවා. ඒක ඔයගොල්ලන්ට කලින් මතක ඇති. ඒක අපි එක ෆයිනෑන්ෂල් ඇසස්මන්ට් එකක් හැදුවා. ඒකේ අපි ප්‍රාර්ථනයට එකතු කළා මේක වෙනදා ලාභ එන ලාභය. එතකොට දැන් වසර අග විකුණු විශේෂය වෙනදා ලාභ ගැනීමට මාරු කරන්න ඕනේ. ඒක තමයි පියවීමේ සටහන් කියන්නේ. වෙනදා ලාභ ගැනීම ආදායම් හා වේදම් ගිණුම් විතරයි තියෙන්නේ. වත්කම් වගකීම් හිමිකම් ගිණුම් තියෙන්නේ ශේෂ පත්‍රයේ. මේ හිමිකම් වලට ගලපන මේ ලාභය ගලපන එක තමයි වෙනදා ලාභ ගැනීමේ අරමුණ වෙන්නේ. තව දෙයක් තමයි මේ ආදායම් හා වේදම් ගිණුම් වල විශේෂත්වය තමයි ඉවේ දැන් මොකක් හරි අවුරුද්දක පටන් ගද්දී අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දේ ශේෂයක් ඉතුරු වෙනවානේ. අත්‍යවශ්‍ය වගකීම් හිමිකම් ගිණුම් වලට ශේෂයක් ඉතුරු වෙනවා අනිවාර්යෙන්. ආදායම් හා වේදම් ගිණුම් වල ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒකේ ශේෂය අපි වෙනදා ලාභ ගිණුමට මාරු කළා. ඒකින්ද ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒව ඒ අවුරුද්දෙම ඉවරයි. ඒ මොකද කාල පරිච්ඡේදයට අදාළ ලාභයෙන් අපි හොයන්නේ. ඒතකොට ඒකට කාල පරිච්ඡේදයට අදාළ ආදායම් හා වේදම් ගිණුම් අපි පාවිච්චි කරලා මේ වේදම් ගිණුම් අපි මේ වෙනදා ලාභ ගිණුමට මාරු කරලා ලාභය හොයනවා. එතකොට ඒකේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. වත්කම් වගකීම් හිමිකම් ගිණුම් වල ශේෂය ඉතුරු වෙනවා. ඒ ටික තමයි අපි මේ ශේෂ පත්‍රයට දාන්නේ. මේ දෙන්නේ පාඩමේ සමරි එකක්. එතකොට කිසියම් ගනුදෙනුවක් සටහන් කිරීමට සුවිශේෂී මූලික පොතක් නොමැති අවස්ථාවක එම ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලික පොත පොදු ජර්නලයේ වේ. පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට පහත සඳහන් මූලාශ්‍ර ලේඛන යොදා ගනී. ජර්නල් වවුචර් කළමනාකරන තීරණ පහත සඳහන් ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් කරනු ලැබේ. ආරම්භ සටහන්, ගැලවීම සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, පියවීම සටහන්, ස්ථාවරවත්කම් ණයට ගැනීම, ස්ථාවරවත්කම් ණයට විකිණීම, ස්ථාවරවත්කම් ඉවත් කිරීම හා හුවමාරු කිරීම. පොදු ජර්නලයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කළ යුතුයි. පෝජනලේ කරන දේවලුත් මේ අපි ටී account වලට පිටපත් කරන්න ඕනේ. ඒක මූලික සටහන් වල මූලික පොත්වල කරන හැමදේම අපි පස්සේ ටී account වලට පිටපත් කරනවා. දැන් මේ ටික අතර මූලික පොත්වල සටහන් කරන ලද ගනුදෙනු පොදු ලෙජර් ගිණුම් වලට පිටපත් කරනු ලැබේ. එම ලෙජර් ගිණුම් තුලනය කර ලබා ගන්නා ශේෂ ඇතුළෙන් ශේෂ පිරික්සම පිළියෙල කරයි. ශේෂ පිරික්සම තොරතුරු ඇසින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනු ලැබේ. ඒ කියන්නේ මේකේ දැන් අන්තිමේදී මූලික සටහන් පොත් වලින් අපි ලෙජර් වල පිටපත් කරනවා. ලෙජර් වලින් අපි ශේෂ පිරික්සම හදනවා. ශේෂ පිරික්සමෙන් අපි මූල්‍ය ප්‍රකාශන හදනවා කියන කතන්දරය තමයි මෙතනින් කියන්නේ. හරි. ඊළඟ වීඩියෝදී හම්බෙමු. ස්තුතියි.